Hello friends, commenting on අද මම අරගෙන ආලා තියෙන්නේ Blend එකකින් Assassin's Creed Shadows Undead Nightmare කියලා මම හදපු පොඩි game zombie version එක. ඒකේ trailer එකේ ending scene එක තමයි හැදුවේ. හරි ඉතින් එහෙනම් අපි වීඩියෝ එකට බලමු කොහොමද මේක හැදුවේ කියලා. මම මේක හදන්න හිතාගෙන ඉන්නේ අපේ Assassin Sunset එක පැත්තට ඇවිදගෙන යන animation එකක් තමයි. ඒක මම මේකේ පාර විදියට පේන්න ඕන නිසා ප්ලේන් එකක් දාලා ඒක වටේට බිල්ඩින් වල බොක්සස් ටිකක් දාගත්තා. ඒ විදියට තමයි මම මේකේ rough sketch එක හදාගත්තේ. හරිද මේ දින මම මේ විදියට හදාගත්ත rough sketch එක. අපි ඊළඟට මේකට texture එහෙම දාලා හදාගමු. හරිද මම මේකේ ඊට පස්සේ කැමරා එක ප්ලේස් කරගත්තා තියන්න ඕනේ තැනින්. මම මේක හිතාගෙන ඉන්නේ කැමරා එක තැනක තියෙද්දි කැරක්ටර් එක පැත්තකින් මේ ඇවිදගෙන යන එකක් තමයි හදන්න හිතා ඉන්නේ. හරිද ඊට පස්සේ මම මේකේ ජනේල ඕන නිසා බිල්ඩින්ග්ස් වලට ඒකට ජනේලක ඉමේජ් එකක් දාගෙන ඒක ක්‍රොප් කරලා ගන්න හදාගත්තා මම එඩිට් කරලා. ඉතින් ඔය විදිහට තමයි මම මේ channel එක හදාගත්තේ. ඊට පස්සේ මම මේකේ වීදුරු දිලිසෙන්න ඕන නිසා මේකට metallic texture එකක් add කරගත්තා. roughness එක ටිකක් අඩු කරලා. ඊට පස්සේ මම මේකේ buildings වලට මේ විදිහට brick texture එකක් add කරලා ඒක ගාන්ඩි UV editing වලින් edit කරලා හදාගත්තා. දැන් මම මේකට ජනේල ටික place කරගන්න තමයි හදන්නේ. හරි ඉතින් මම මේකේ මේ විදිහට අපේ ජනේල ටික ප්ලේස් කරගත්තා ගන්න තියන්න ඕනේ දැන් මලින්. මම මේ කැමරාවට පේන ටික විතරයි ජනේල ටික ප්ලේස් කරගත්තේ. නැත්නම් නිකන් අපරාධේ මේ ලැප් එකේ performance වලට ප්‍රශ්නයක් වෙන නිසා ඒක. හරිද ඊට පස්සේ මම මේ විදිහට දෙපැත්තෙන් කරත්ත දෙයක් තියාගත්තා. මොකද මේකේ environmental details එන්න ඕනේ. හරිද ඊට පස්සේ මම මේ විදිහට grass block එකක් හදාගත්තා. මේක තමයි මම හැමතැනටම දාන්න යන්නේ මේ බ්ලොක් එක ඩුප්ලිකේට් කර තමයි දාන්නේ. මේක හදාගත්ත හැටි බලන්න ඕන මම කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා මේ වගේ එකක් හදාගන්න හැටි. ඒක ගිහිල්ලා බලන්න පුළුවන්. මේ දැන් උඩින් වටන කාඩ් එක ක්ලික් කරලා හරිද මම මේ විදිහට ග්‍රාස් ටික සේරම තියන්න ඕන තැන ප්ලේස් කරගත්තා. හරිද ඊට පස්සේ මම මේ විදිහට මේකට ගස් ටිකකුත් ඇඩ් කරගත්තා. මේකේ තව vegetation එක තවත් populate කරන්න ඕන නිසා. ඊට පස්සේ මම ස්කයි බොක්ස් එකක් දාලා ඒක ගානට රොටේට් කරගත්තා. ඒක ප්ලේස් කරන්න ඕනි තැනට. හරිද ඊට පස්සේ මම මේ විදිහට අපේ ඇසසින් කැරක්ටර් එක මේකට ඇඩ් කරගත්තා. මම මේක ඩවුන්ලෝඩ් කරගත්තේ Mixamo එකෙන්. හරිද ඊට පස්සේ මම මේකේ ලයිටින් සෝස් එක දිහා ඉරක් ඇඩ් කරගත්තා. මොකද මේකේ ලයිටින් බැලන්ස් කරන්න ඕන නිසා. හරිද ඊට පස්සේ මම මේකට සිනමැටික් ලුක් එකක් ගන්න ඕන නිසා මේකට ෆොග් එකක් ඇඩ් කරගත්තා. හරිද මට පස්සේ තමයි මතක්ුනේ මේක Assassin's Creed නම් මේකේ තාර පාරක් තියෙන්න දෙයක් නෑ කියලා. ඊට පස්සේ මම මේකට ආයේ brick texture එකක් download කරලා add කරගත්තා. හරිද දැන් මේ විදිහට තමයි මේකේ final edit එක තියෙන්නේ. හරිද මම මේකෙදි notice කරපු දෙයක් තමයි මම මෙච්චර දවස් ගානක් මහන්සිලා තියෙන්නේ තප්පර දෙකක animation එකකට කියන එක. හරිද මම ගෙනාව වීඩියෝ එක මෙතනින් නවත්තන්න තමයි හදන්නේ. මේ වීඩියෝ එකට කැමති නම් මේ වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම මේ වීඩියෝ බලන්න කැමති ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකේ ගුණදොස් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ වීඩියෝ දිගටම බලන්න ආසයි නම් මේ අපේ channel එක subscribe කරලා ඒ වගේම bell icon එක ඕල් දාලා තියාගන්න අමතක කරන්න බෑ. ඒකට තමයි මම අලුත් වීඩියෝ එකක් දෙන්න මේකේ notification එක ඔයගොල්ලෝ ගාවට මෙන්නේ. හරිද එහෙනම් තවත් සුපිරි වීඩියෝ එකක් හම්බ වෙනකම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.